සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද අරගෙන ආවා ඔයගලන්ට විනාඩි 5ක් වැනි පුංචි වෙලාවකින් පාන් වලින් හදාගන්න පුළුවන් රසම රස බිත්තර සෑන්ඩ්විච් එකක් හදන හැටි. ඉතින් මේ සෑන්ඩ්විච් එක ඔයගලන්ට හවස ටී ටයිම් එකට වුණත් හදාගන්න පුළුවන්. ඒ වගේම චූටි බබාලාගේ ලන්ච් බොක්ස් එකට තියන්න වුණත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. මම ඉස්සෙල්ලාම මේ වගේ බෝල් එකක් අරගෙන මේකට එකතු කරගන්නවා ක්‍රීම් චීස් ටිකක්. ක්‍රීම් චීස් එකතු කරනක අනිවාර්ය නැහැ. ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් විතරක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට බිත්තරයකුත් එකතු කරලා ඒ වගේම තලාගත්ත සුදු ලුණු ටිකකුයි පාස්ලි ටිකකුයි එකතු කරගෙන ගම්මිස් ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔරිගානෝ ටිකකුත් එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට තියෙනවා නම් විතරක් ඔරිගානෝ එකතු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් ටිකකුත් එකතු කරගෙන මම මේකට එකතු කරගන්නවා ලුණු ටිකක්. ඊට පස්සේ මම මේකට තව එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඔයගොල්ලන්ට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න එක අනිවාර්ය නැහැ. පිටිකිරි වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයගොල්ලෝ මේකේ චීස් ටික දිය වෙනකන් හොඳට මේ විදිහට මිශ්‍ර කරලා අරගන්න. ඊට පස්සේ මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් මම අර හදාගත්ත කිරි මිශ්‍රණයට මේ විදිහට පාන් කෑල්ලක් එකතු කරලා පාන් කෑල්ල දෙපැත්තම හොඳට මේ විදිහට කිරි වලින් පොඟව ගන්නවා. ඕගොල්ලොත් මෙන්න මේ විදිහට හොඳට පාන් කෑල්ල පොඟනකම්ම කිරි එකේ තියාගන්න. ඊට පස්සේ මම මේක අර බටර් එකතු කරගත්ත පෑන් එකට මේ විදිහට තියාගන්නවා. ඕගොල්ලෝ මේ වෙලාවට ලිපේ ගින්දරත් අඩුවෙන්ම තියාගන්න. මම පාන් පෙති ටික ඔක්කොම මෙන්න මේ විදිහට කිරිවල පොඟවලා අරගෙන මේ පෑන් එකේ තියාගන්නවා. මිනිත්තු 2-3ක් ඕගොල්ලෝ පාන් පෙත්ත එක පැත්තක් අඩු ගින්දරේ හොඳට ෆ්‍රයි කරලා අරගන්න. ඊට පස්සේ මේක අනිත් පැත්ත දාගන්න ඕනි. මෙන්න මේ වගේ රන්වන් පාටට ආවට පස්සේ ඔයගොල්ලෝ මේක අනිත් පැත්ත දාගන්න. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට බිත්තර සෑන්ඩ්විච් එකක් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ආයෙත් මේ වගේ රෙසිපි එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.